ආයිබෝවන් පෙර වීඩියෝ වෙන ඔබට පොරොන්දු වුණු විදිහට අද අපි සූදානම් වෙන්නේ සිංහ ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහය අංක 1 ඉඳලා 12 දක්වා වන කොටුවල නැත්නම් භාවයන් වල තැන්පත් වීමෙන් කේන්ද්‍ර හිමියට ඇති කරන පලාපල తත්වය මොන වගේද කියලා කතා කරන්න වගේම ඒ ස්ථානවල තැන්පත් වෙලා ඉද්දී ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ලැබීමත් එක්ක ඔබේ ජීවිතයට ඇති කරන සුබ අසුබ බලපෑම් මොන වගේද කියලා කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. සිංහ ලග්නයට ගුරු කියන්නේ පස්වැන්නට සහ අටවැන්නට අධිපතිය. පස්වැන්න කියන්නේ කේන්ද්‍රයක කේන්ද්‍ර හිමියාගේ පෙර පින් මහිමයන්, බුද්ධිය සහ දරුවන් ප්‍රේමයේ සම්බන්ධ කරුණු පෙන්눔 කරන ස්ථානය. ඒ වගේම අටවැන්න කියන්නේ ආයුෂ තත්වයේ බාධාවන්, රහස් විද්‍යාවන් වගේම බලාපොරොත්තු නොවුණු සිදුවීම් ගැන කතා කරන තැන. ලග්නාධිපති රවි ග්‍රහයා එක්ක ගුරුට තියෙන්නේ දැඩි මිත්‍රත්වයක්. මේ නිසා අටවැන්න වැනි අසුබ ස්ථානයකට අධිපති වුණත් සිංහ ලග්නයට ගුරු ග්‍රහයා සුබ ග්‍රහයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. කේන්ද්‍රයේ පළවෙනි කොටුවේ ලග්නස්ථානයේ නම් ගුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. ගුරු ලග්න භාවයේ තැන්පත් වීම කේන්ද්‍රයක ඇති ඊටම බලවත් සහ වාසනාවන්ත පිහිටීමක් විදිහට තමයි සැලකන්නේ. උපතින්ම ප්‍රතාපවත් පෙනුමක් මේ අයට ලැබෙනවා. නිතරම යුක්තිගරුකව සහ අවංකව වැඩ කරන්න උත්සාහ කරනවා. සමාජයේ කැපී පෙනෙන නායකත්ව ලක්ෂණ හිමි වෙනවා. ඒ වගේම අනිත් අයට උදව් උපකාර කරන්න උපදෙස් දෙන්න කැමති මේ අය සහජයෙන්ම බුද්ධිමතුන් විදිහට සලකන්න පුළුවන්. ලැබෙන ග්‍රහ දෘෂ්ටියත් එක්ක පෙර ආත්මයන්හි කළ පින් මහිමයන් මතුවෙනවා. උසස් බුද්ධියක් තියෙන නිර්මාණශීලී හැකියාවන් සහිත ඊතා වාසනාවන්ත දරුවෝ මේ අයට හිමි වෙනවා. විවාහ ජීවිතේ ඊටාම සාමකාමී සහ සතුටුදායක එකක් වෙනවා. ගුණවත් වගේම සමාජශීලී සහකරුවෙක් සහකාරියක් ලබනවා. වාසනාව උදා වෙන්නේ බලාපොරොත්තු නොවන විදිහට. උසස් අධ්‍යාපනය, ආගමික නැඹුරුව වගේම තමන්ගේ පියාගේ ආශිර්වාදය මේ අයට නොඅඩුවම ලබන්න පුළුවන්. ගුරු ග්‍රහයා ඉන්නේ දෙවැන්නේ නම් ධනස්ථානයේ නම්. ගුරු ග්‍රහයා දෙවැන්නේ තැන්පත් වීම ආර්ථික සහ පෞල් ජීවිතයේ සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. මේ අයගේ කතා බහ ඊටාම ප්‍රියමනාප සහ තර්කානුකූල වෙනවා. ගුරු ග්‍රහයාගෙන් ලැබෙන බලපෑම නිසා ගුරු වෘත්තීය උපදේශන බැංකු හෝ මුදල් ශේෂ්ත්‍ර හරහා විශාල ලෙස ධනෙ ඉපීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ අයට තමන්ගේ පවුලේ සහයෝගයේ උදව් උපකාරේ නිරන්තරයෙන්ම ලබන්න පුළුවන්. මේ තුලින් ධන යෝගයක් උදා කරන්නේ. තමන්ගේ බුද්ධිය මෙහෙवला ධනෙ උපයන්න සමත් වෙනවා. ඒ වගේම විවාහක සහකරුගේ සහකාරියගේ ධනෙ හෝ තමාගේ පියාගේ උරුමයෙන් ලැබෙන දේපල ආදියටද මේ අය හිමිකම් ලබනවා. ගුරු ග්‍රහයෙන් ලැබෙන දෘෂ්ටියත් එක්ක තමන්ගේ රැකී ආරක්ෂා වෘත්තීය කටයුතු වල ස්ථිරත්වය ඇති කරගන්න, ස්ථිර ආදායම් මාර්ග සකස් කරගන්න අවස්ථාව උදා වෙනවා. ගුරු ග්‍රහයා ඉන්නේ තුන්වැන්නේ වික්‍රමස්ථානයේ නම් ගුරු තුන්වැන්නේ තැන්පත් වීම මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කර දෙන තත්ත්වයක් විදිහට තමයි සැලකන්නේ. ලේඛන කලාව, පුවත්පත් කලාව, කතිකත්වයේ හෝ මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන්න මේ ග්‍රහ පිහිටීම ඊටාම සුබදායකයි. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබෙනවා. තමන්ගේ සහජ දක්ෂතා වලින් ඉදිරියට යන්න මේ අයට හැකියාව ලැබෙනවා. ඒ වගේම කෙටි ගමන් බිමන් සහ ව්‍යාපාරික සම්බන්ධතා හරහා ජීවිතයේ මැද භාගයෙන් පස්සේ විශාල ආර්ථික දියුණුවක් ලබන්නත් තමන් කරන ආර්ථික කටයුතු වලින් විශාල වශයෙන් ලාභ ලබන්නත් වාසනාව උදා කරනවා ගුරු ග්‍රහයෙන් ලැබෙන සුබ දෘෂ්ටියත් සමගම. ගුරු ග්‍රහයා ඉන්නේ හතර වැන්නේ නම් තමන්ගේ මව, පදිංචි නිවස ආදිය ගැන කතා කරන ස්ථානයේ නම් ගුරු හතර වැන්නේ සිටීම ගෘහ ජීවිතයට සහ සුව පහසුව උපරිම අයුරෙන් උදා කර දෙන පිහිටීමක්. තමන්ගේ මවට දැඩි ආදරයක් සහ භක්තියක් තියෙනවා මේ අයගේ. ඇයගෙන් දේපල හෝ උදව් උපකාර ලබන්න පුළුවන්. ඉතා ලස්සන නිවසක්, යාන වාහන සහ ඉඩකඩම් හිමි කර ගන්න වාසනාව තියෙනවා. උසස් අධ්‍යාපන කටයුතු කිසිම බාධාවකින් තොරව ඉහළටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගුරු ග්‍රහයෙන් ලැබෙන සුබ දෘෂ්ටියත් එක්ක රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ස්ථීර රැකී ආරක්ෂා වෘත්තියක නිරත වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයෙන් ලැබෙන දෘෂ්ටියත් එක්ක තමන්ගේ උපන් රටෙන්
පිටත විදේශයකදී වුණත් දේපල සහ සුව පහසුව සහිත ජීවිතයක් සකස් කරගන්න මේ අයට හැකියාව ලැබෙනවා. ගුරු ග්‍රහයා ඉන්නේ පෙර පින් මහිමය පෙන්눔 කරන 5 වෙනි ස්ථානයේ නම් 5 වෙන්නේ නම් මේ ස්ථානයේ අයිති වෙන්නේ ගුරු ග්‍රහයටමයි. ඒ නිසා ස්වශේෂ්ඨව ඊට උසස් බලයකින් මේ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. මේක අතිශයින්ම බලවත් මහා භාග්‍යවන්ත පිහිටීමක් විදිහට තමයි සලකන්නේ. පෙර ආත්මවල කරන ලද මහා පින් මහිමයක් සමග උපන් අයෙක් විදිහට තමයි මේ කේන්ද්‍ර හිමියා සලකන්න පුළුවන්. අසාමාන්‍ය මතක ශක්තියක් මේ අයට තියෙනවා. ඒ වගේම ගැඹුරු ඥානයක් ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගැනීමේ හැකියාව පවතිනවා. ඊටාම ගුණවන්ත, රූප සම්පන්න සහ සමාජයේ ඉහළටම යන දරුවන් ලැබෙනවා. විශේෂයෙන්ම මේ අයට වැඩිපුර පිරිමි දරුවන් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ලොතරැයි, කොටස් වෙළඳපළ හෝ බලාපොරොත්තු නොවන ආකාරවලින් ධන වාසනාව මතුවෙනවා. ආගමික සහ දර්ශනය ආදී විෂයන් ගැන උපතින්ම වැඩි නැඹුරුවක් තියෙනවා. ලැබෙන සුබ දෘෂ්ටියත් එක්කම තමන්ගේ මුළු ජීවිතේම වාසනාවෙන් පුරව ගන්න නිතර සතුටින් ඉන්න සහ නිරෝගීව ඉන්න හේතු වෙන පිහිටීමක් විදිහට සලකන්න පුළුවන්. 6 වෙන්නේ නම් ඉන්නේ කේන්ද්‍ර හිමියාගේ රෝග තත්ත්වයන් සතුරන් ගැන කතා කරන තැන නම් ගුරු ග්‍රහයා ඉන්නේ. මේ ස්ථානයේ අයිති වෙන්නේ සෙනසුරුට. ඒ නිසා මෙහිදී ගුරු ග්‍රහයාගේ බලය තරමක් අඩු වෙලා තියෙන්නේ. නීච වෙනවා කියලා කියන්නේ. ගුරු 6 වැනි නීච වීම තරමක් අසුබ ඵල මතු කරන තත්ත්වයක්. අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්න පුළුවන්, තීරණ ගනිද්දි වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ සමහර කටයුතු නිසා සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය සම්බන්ධයෙන්ුත් තරමක් සැලකිලිමත් වෙන්න ඕනේ. දියවැඩියාව, අක්මාවේ රෝග තත්ත්ව, ඒ වගේම උදරයට සම්බන්ධ රෝග තත්ත්ව වගේම ශරීරයේ අධික ලෙස මහත් වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් ගුරු ග්‍රහය 6 වෙන්නේ ඉන්න නිසා විපරීත රාජයෝග තත්ත්වයක් උදා කරනවා. එහෙනම් ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට එන බාධක, නඩුහබ, සතුරෝ තමන්ගේ බුද්ධියෙන් සහ උත්සාහය නිසා අවසානයේදී පරාජය කරලා ජයග්‍රහණය ලැබීමේ වාග්ය උදා වෙනවා මේ අයට. ගුරු ග්‍රහයා ඉන්නේ 7 වෙන්නේ නම් මෙතනත් සෙනසුරට අයිති වෙලා තියෙන්නේ. මේ තැන්පත් වීම තුල විවාහය සහ සමාජ ජීවිතයට ඊටම සුබදායක තත්වයක් උදා කරලා දෙනවා. ඊටා බුද්ධිමත්, පරිණත, ගුණවත් සහ සමාජයෙන් ගරු බුහුමන් ලැබෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙනවා. විවාහයෙන් පස්සේ ජීවිතේ විශාල දියුණුවක් ඇති වෙනවා. සමාජයේ ප්‍රභූවරුන්ගෙන් උගත් අය ආශ්‍රය කරන්න මේ අයට අවස්ථා හිමි වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලදීත් අතිශයින් සාර්ථක වෙන්න පුළුවන්. පොදු ජනතාව එක්ක කරන කටයුතු වලින් ප්‍රසිද්ධිය සහ ආදායම් උපය ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ගුරුගෙන් ලැබෙන සුබ දෘෂ්ටියත් එක්ක මේ අයට දීර්ඝායුෂ, නිරෝගීභාවය වගේම යහපත් චින්තනය සහ සමාජයේ ගෞරවය නිරන්තරයෙන්ම ලබා ගන්න හැකියාව තියෙනවා. 8 වෙන්නේ නම් ගුරු ග්‍රහයා ඉන්නේ. මේ ස්ථානයේ අයිති වෙන්නේ ගුරු ග්‍රහයටමයි. ඉතින් සුවශේෂ්ඨව බලවත්ව ඉන්නවා. මේ අතරම සරල යෝගය කියලා යෝගයකුත් මේ තුලින් උදා කරලා දෙනවා. මේක දීර්ඝායුෂ දෙන යෝගයක්. ඉතින් ජ්‍යොතිෂ, මනෝවිද්‍යාව, පර්යේෂණ, গুপ্ত විද්‍යාවන් හෝ ආගමික දර්ශන කෙරෙහි මේ අය තුල අසාමාන්‍ය සහජ දක්ෂතාවයක් තියෙනවා වගේම එවැනි විෂයන්ට කැමැත්තකුත් තියෙනවා. උරුමයන් විදිහට විශාල ධනයක් හිමි කරගන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවට බාධා වීම හෝ දරුවන් තමන්ගෙන් ඈත ජීවත් වීම වැනි තත්වයන් වගේම උසස් අධ්‍යාපනයට බාධා මුල් කාලේ මතුවලා පසුව සාර්ථක කරගන්න අවස්ථාවන් හිමි වෙන තරමක් මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති කරන තත්වයකුත් මේ තුල පවතිනවා. 9 වැන්නේ භාග්‍යස්ථානයේ නම් ගුරු ග්‍රහයා ඉන්නේ. ගුරු 9 වැන්නේ ඉන්න එක තවත් එක් මහා භාග්‍යවන්ත පිහිටීමක් විදිහට සලකනවා. මේ ගුරු මංගල සම්බන්ධතාවයකුත් ඇති කරනවා. මේ අයට උපතින්ම මහා වාසනාවක් හිමි වෙනවා. සමාජයේ ඉහළම ගෞරවය ලබන, අනිත් අයට ධර්මයේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න පුළුවන් ගුණවත් අය මේ අය. තමන්ගේ පියා එක්ක හිතා හොඳ සම්බන්ධතාවයක් තියෙන අතරම පියාගෙන් දේපල දායාද හිමි වෙනවා. උසස් අධ්‍යාපනයේ හෝ රැකියාවන් සඳහා විදේශගත වීමටත් එහි ස්ථීර පදිංචියටත් වාග්ය පවතිනවා.
ඒ වගේම ගුරු ග්‍රහයාගෙන් ලැබෙන දෘෂ්ටියත් එක්ක ජීවිතයේ හැම පැත්තකින්ම සාර්ථකත්වය, ධනය, දරු සැප සහ සැනසීම විඳින්න පුළුවන්. දසවැන්නේ නම් ගුරු ග්‍රහයා ඉන්නේ. ගුරු දසවැන්නේ කියන රැකී ආරක්ෂා පෙන්වුම් කරන ස්ථානයේ නම් ඉන්නේ වෘත්තීය කටයුතු අතින් ඉහළටම යන්න පුළුවන්. බැංකුව, මුදල්, නීතිය, අධ්‍යාපනය, ඒ වගේම විනිසුරු වැනි තනතුරු, උපදේශක සේවා හෝ රජයේ උසස් පරිපාලන තනතුරු ලබන්න මේක ඊටාම සුබ පිහිටීමක්. සමාජයේ පිළිගත්තු අවංක නිලධාරියෙක් විදිහට නමක් දිනා ගන්න මේ අය සමත් වෙනවා. ඒ වගේම තමන්ගේ රැකියාවෙන් ස්ථීර සහ ඉහළ ආදායමක් ලැබෙනවා. ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබ දෘෂ්ටියත් එක්ක තමන්ගේ වෘත්තියේ දියුණුව ඇති කර ගන්නවා වගේම ගේ දොර යාන වාහන ස්ථීර තැන්පතු ආදී උපයා ගැනීමේ හැකියාවත් පවතිනවා. ගුරු ග්‍රහයා ඉන්නේ 11 වැන්නේ නම් ලාභ පෙන්වුම් කරන ස්ථානයේ නම් ලැබීම් පෙන්වුම් කරන තැන නම්. ගුරු 11 වැන්නේ සිටීම ආදායම් මාර්ග බහුල කරන පිහිටීමක්. මේ අයට ආදායම් මාර්ග එකකට වැඩිය තියෙනවා. ඊට පහසුවෙන් ධනය සහ ලාභ උපය ගන්නවා. සමාජයේ ඉහළ ස්තරවල ඉන්න උගතුන්, විද්වතුන්, ප්‍රභූන් තමන්ගේ මිතුරන් බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට කරගන්න අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබ දෘෂ්ටියත් එක්ක දරුවන්ගේ දියුණුව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. විවාහ ජීවිතේ වගේම ව්‍යාපාර කටයුතුත් ඉතා සුබදායක ලෙස පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. ගුරු ග්‍රහයා ඉන්නේ 12 වැන්නේ නම් වියහියදම් පෙන්නන තැන නම්. මේක අයිති වෙන්නේ සඳු ග්‍රහයට. නැත්තම් මේ කටක රාශිය කියලා කියනවා. මෙතන ගුරු ග්‍රහයා ඉන්නේ උච්ච බලයකින්, උපරිම බලවත් භාවයකින් තමයි ඉන්නේ. ලෞකික සැප සම්පත් වලට වැඩිය ජීවිතේ පරිණත භාවයේ ලබද්දී ආධ්‍යාත්මික සුවය, බණ භාවනා, ආගම ධර්මයේ කෙරෙහි වැඩිපුර සිත ඇදිලා යනවා. පුණ්‍ය කටයුතු සඳහා විශාල වශයෙන් ධනය වැය කරනවා. විදේශගත වෙන්න, විදේශයන්හි පදිංචි වෙන්න හෝ විදේශීය සම්බන්ධතා මත ධනය උපයන්න මේක ඊටාම සුබදායක පිහිටීමක්. අටවැන්න වුණු මාරක ස්ථානයේ අධිපති ගුරු ග්‍රහයා මේ විදිහට 12 වැන්නේ උච්චව තැන්පත් වීම නිසා විපරීත රාජයෝග බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා Taman බලාපොරොත්තු නොවන විදිහට ධන වාසනාවල් වගේම සතුරන්ගෙන් බේරෙන්න පුදුමාකාර ශක්තියක් මේ අයට හිමි වෙනවා. කොහොම වුණත් 12 වැන්න කියන්නේ වියහියදම් පෙන්눔 කරන ස්ථානයේ නිසා දරුවන් Tamanගෙන් ඈත්ව හෝ විදේශගතව ජීවත් වීමේ තත්ත්වයක් මේ ග්‍රහ පිහිටීම තුළ උදා කරනවා. ඉතින් අද අපි කතා කරුවේ සිංහ ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ කොතනද ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නේ, එයින් ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම මොන වගේද කියලා පොදු පලාපල තත්ත්වයක්. ඔබටත් ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකවම පරීක්ෂා කරවාගෙන පලාපල කතනයක් ලබා ගන්න අවශ්‍ය නම් මෙහි පහත සඳහන් වෙනවා අපගේ WhatsApp අංකය. ඒ අංකයට කෙටි පණිවිඩයක් යොමු කෙරුවොත් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාරුණික ඉල්ලීමක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න ඉදිරි කාලයේදීත් මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා.